මිනිස්සු අපි සොබාදහමේ කොටසක්. ඇයි අපි සොබාදහම අමතක කරන්නේ? සොබාදහමෙන් සතා සිව්පා වගෙන් ඈත්තුණු අනාගතය මොන වගේ වෙයිද? අපි හැමෝම සොබාධර්මයේ කොටසක්. මේකෙන් ඈත් වෙලා ජීවත් වෙන්න ගියොත් මහා විශාල විනාශයකින් ඒ සමාජයේ අවසන් වෙන්න පුළුවන්. ලෝකේ හැම දියුණු රටකම මේ සොබාධර්මයේ අපි අතර තියෙන බැඳීම වැඩි කරන්න මුල්ලමාවියේදී විශාල ක්‍රියාකාරකම් හදලා තියෙනවා. දැන් බලන්නකො නිකන් අපේ ගේකට ගිහිල්ලා අම්මලා තාත්තලා අම්මා සමහර විට මොකක් හරි ටැබ් එකක් තියාගෙන අම්මා උයනවා, ළමයි YouTube එකේ, ළමයි ගේම් ගහනවා, තාත්තා YouTube එකේ චිත්‍රපටි බලනවා. දැන් බලන්න අපි මේ සබහාධර්මයේ විඳින්නේ නැහැ. අපි ගහකොළ විඳින්නේ නැහැ. අපි සතා සිව්පාවට ආදරය කරන්න අපි ළමන්ට උගන්වලා නැහැ. කොටසක් හොගාලා ටියුෂන් යනවා. සමහර අය වෙන ක්‍රියාකාරකම්. නිසා අපිට තියෙන්නේ රටක් හැටියට සබහාධර්මයට ආදරය කරන එකද නැත්නම් මේ තරගකාරී අධ්‍යාපනයක යෙදෙන එකද? ඔබ තාම හොඳට තේරුම් ගන්න ඕන. අපේ රටේ අලි මිනිස් ගැටුම්, සත්තුන්ට තියෙන හිංසනය තාම අධිකයි. ඒ වගේම අපි පුරවැසියෝ හැටියට ගස් කපනවා, පස් පෙළනවා, කඳු පෙරලනවා, විශාල පරිසර විනාශයක් කරපු රටක්. අපිට මේ සඳහා ඕන තරම් උදාහරණ තියෙනවා. එහෙනම් අපි දරුවෙක් හදන්න ඕන සබහාධර්මයට ආදරය කරන, සත්තුන්ට ආදරය කරන, ගහවැලට ආදරය කරන පරපුරක්. ඔහුන් තුළ ඇතිවෙන සහකම්පනය, ඔහුන් තුළ ඇතිවෙන කරුණාව, ඔහුන් තුළ ඇතිවෙන මේ මානව දයාවන් පසු කාලීන ඔහුගේ සබඳතා ගෙනියන්න, ඔහුගේ පවුල් හොඳට කරගෙන යන්න, හොඳට ආදරණීය ලෙස අධ්‍යාපනය දෙන්න, හොඳට පාරේ වාහනයක් කිලෝ ගන්න, මේ වගේ ගුණාංග රාශියක් ගොඩනැගෙන විදිහට මේවා ඩෙවලොප් වෙයි. ඒ නිසා අපි පෙර පාසලේ පටන්ගෙන අධ්‍යාපනයේ අවසන් වෙනකම් මේ දරුවාට සබහාධර්මයේ විඳින හැටි, ඒවා පාවිච්චි කරන හැටි, ඒවා සතුටු වෙන හැටි ඉගැන්වීම අනිවාර්යෙන් කළ යුතුමයි.